මේ ඉන්නේ පෙබරවාරි වල සාමාන්‍ය පෙළ විභාගෙ ලියන්න ඉන්න රොටියනේ. හැබැයි දවල්ට තුයි. නැත්නම් අලුත් තාක්ෂණයක් තින්දිනවා කිය කම්පියුටර් එකකින් ගේම් එකක් ගහගෙන කාමරය අතට වෙලා සොමියේ ඉන්නවා. පන්ති යනවා කියලා කරන්නේ ගමවට රවුම් ගහන කෙනෙක්. රොටිය හිතන් ඉන්නේ හැමදාම රැට පාඩම් කරන්න. ඒත් මේක කරන්නේ හොරාට ෆෝන් නොබන එක. ගෙදර උන්ට පේන්න පුරුවට පොත දිගේ අරන් ඉන්න එක. මෙහෙම ඉන්න රොටියා මහරෑට එලාම් තියලා නිදා ගන්නවා. ගෙදර උන්ට නම් නිින්දක් නෑ. රොටිය නම් සැපට දොයි. අන්තිමේ රොටිය වගේම යාළුවෙක්ගෙන් මහරෑ කෝල් එකක් එනවා විභාගෙ ළඟයි කියලා. මේකට ඉහමොල රත් වෙන රොටියා ගම වටේම දුවනවා යාළුවන්ගෙන් උදව් ඉල්ලilla හැමතැනම. හැබැයි යාළුව රොටියට උදව් කරන්නේ නෑ. මොකද යාළුවොත් රොටිය වගේම තමයි. ගම්මුත් රොටියට hina වෙනවා. අන්තිමේ රොටිය තීරණය කරනවා ගම දාලා යන්න. ඒත් ඉතින් කොහේ කියලා යන්නද? රොටියට ගණනුත් බෑ, විද්‍යාවත් බෑ, ඉංග්‍රීසිත් බෑ. හරි හැටි නෝට් එකක්වත් නෑනේ. පව් දෙයියනේ රොටියා. හැබැයි මෙහෙම ඉන්න රොටියට හම්බ වෙනවා මැජික් කුප්පියක්. මේක මේ දරුවන්ගේ වාසනාවට හම්බ වෙන සෙම් කුප්පියනේ. දෙයියනේ රොටියගේ නම් වාසනාව.